හේලිස් PLC සමාගමේ හිමිකම් නිකුතුව පිළිබඳව මෙන්ම හේලිස් සමාගමේ යෝජිත නව ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මෙන්ම එම සමාගමේ වර්තමාන මුල්‍ය තත්ත්වය පිළිබඳවද මෙම වීඩියෝවෙන් විස්තර කරනවා. එසේම ඇක්මි Printing and Packaging PLC සමාගමෙත් හිමිකම් නිකුතුව සහ එම සමාගමේ මුල්‍ය තත්ත්වය පිළිබඳව පැහැදිලි විස්තරයක් සඳහන් වෙන මෙම වීඩියෝව සමග දිගටම රැඳී සිටින්න. ආයුබෝවන් අරුණැල්ල SD YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2026 පළවෙනි මාසේ 21 වන දින හිමිකම් නිකුතුවක් සිදු කරන හේලිස් PLC සමාගම පිළිබඳව වැඩිතොරතුරු විමසා බැලීමේදී 1952 ආරම්භ කරන ලද හේලිස් PLC සමාගම 1953 පළවෙනි මාසේ පළවන දින කොළඹ කොටස් වෙළඳපළ තුල කැපිටල් ගුඩ්ස් යටතේ ලැයිස්තුගත සමාගමක් බවට පත්වෙනවා. සුවිශේෂී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට කොටස් මිලියන 382.591 කොටස් හිමිකාරීත්වයක් එනම් 51.01ක කොටස් හිමිකමක් සමගින් එතුමා මෙම සමාගමේ හිමිකාරීත්වය දරනවා. 2026 පළවෙනි මාසේ 23 වන දිනට රුපියල් බිලියන 174.3ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් පවතින හේලිස් සමාගම S&P SL20 මිල දර්ශකයටත් අයත්ව පවතින සමාගමක්. 2025 9වෙනි මාසේ 30 මුල්‍ය වාර්තාවට අනුව සමාගමේ මාස 6 සඳහා රිවෙනිව් එක රුපියල් බිලියන 269.5යි. එය 2024 වසරේ ඒ හා සමාන කාලයක් සඳහා රුපියල් බිලියන 236.1ක අගයකයි පැවතුනේ. ඒ අනුව මෙවර 14%ක ආදායමේ වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ වගේම සමාගමේ ෆිනෑන්ස් කොස්ට් එක 8%කින් අඩු වෙලා තියෙනවා. මේ මාස 6 සඳහා රුපියල් බිලියන 9.65 සිට රුපියල් බිලියන 8.929ක් බවට පත්ව තියෙනවා. සමාගමේ ප්‍රොෆිට් එක රුපියල් බිලියන 7.008 සිට 8%ක වර්ධනයක් සමග රුපියල් බිලියන 7.563ක් බවට පත්ව තියෙනවා. ඒ අනුව EPS අගය රුපියල් 5.20ක පවතිනවා. මාස 3 සඳහා බැලුවම රිවෙනිව් එක රුපියල් බිලියන 138.8යි. එයත් ගිය වසරේ රුපියල් බිලියන 122.5ක පැවතුනේ 13%ක වර්ධනයක් අත්කරගෙන තියෙනවා. ෆිනෑන්ස් කොස්ට් එක 6%කින් අඩු වෙලා තියෙනවා. රුපියල් බිලියන 4.611 සිට බිලියන 4.332.7ක් දක්වා අඩු වෙලා තියෙනවා. ප්‍රොෆිට් එක මාස 3 සඳහා රුපියල් බිලියන 3.889 සිට බිලියන 4.386ක් දක්වා 13%කින් වර්ධනය වී පවතිනවා. ඒ අනුව EPS අගය රුපියල් 3.719ක් වෙනවා. සමාගමේ net asset value අගය රුපියල් 131.767ක පවතින්නේ. ස්ටේට් කැපිටල් අගය රුපියල් බිලියන 1.57යි. සමස්ත කොටස් සංඛ්‍යාව මිලියන 750යි. 2025 9.30 වන දිනට සමාගමේ කොටස් මිල රුපියල් 185.75ක පැවතුණා. සමාගමේ කොටස් මිල අද වන විට රුපියල් 232.50ක් දක්වා වර්ධනය වී පවතිනවා. සමාගමේ ලාභයේ වර්ධනය වීම ඉහළ කාර්ය සාධනය හා යෝජිත ආයෝජන ව්‍යාපෘති හමුවේ මෙලෙස කොටස් මිල වර්ධනය වෙනවා. සමාගමේ PBV අගය අද මිලට අනුව 1.76ක පවතිනවා. 2025 9.30 මුල්‍ය වාර්තාවට අනුව PER අගය 17.89ක් වෙනවා. ඊළඟට මෙම සමාගමේ ආයෝජකයින්ට මෙලෙස කොටස් මිල වර්ධනයෙන් ප්‍රාග්ධන ලාභ හිමි වෙනවා වගේම සාමාන්‍යයෙන් වසරකට එක් වතාවක් ලාභාංශ ගෙවීමක්ද සිදු කරනවා. පසුගිය වසරවලදී සාමාන්‍යයෙන් මාර්තු අග අප්‍රේල් මුල අතර කාලයේදී ඩිවිඩන්ඩ් ලබා දීලා තියෙනවා. 2022 තුන්වෙනි මාසේ 28 වන දින රුපියල් 4ක ඩිවිඩන්ඩ් එකක්. ඒ වගේම 2023 තුන්වෙනි මාසේ 24 වන දින 2022 23 වසර සඳහා රුපියල් 5.35ක ඩිවිඩන්ඩ් එකක්. ඒ වගේම 2024 4වෙනි මාසේ 10 වෙනි දින 2023 24 මුල්‍ය වසර සඳහා රුපියල් 5.35ක්. ඒ වගේම 2025 4.9 වෙනි දින 2024 25 මුල්‍ය වසර සඳහා රුපියල් 6ක ඩිවිඩන්ඩ් එකක් යන ආදී වශයෙන් වසරට එක් වතාවක් බැගින් ඩිවිඩන්ඩ් ලබා දී තියෙනවා. මෙහිදී 2025 26 වසර සඳහාත් ෆස්ට් ඉන්ට්‍රීම් විදිහට 2025 පළවෙනි මාසේ 30 වන දින
රුපියල් 6ක ඩිවිඩන්ඩ් එකක් ප්‍රකාශ කර තියෙනවා. මෙවර පෙර වසරවල් වල ඩිවිඩන්ඩ් ගෙවූ දිනට වඩා පෙර දිනයක ඩිවිඩන්ඩ් ගෙවීම ප්‍රකාශ කර තියෙනවා. මෙහිදී සමාගමේ අද පවතින මිලට අනුව DY අගය 2.58යි. DPR අගය 2025 9.30 මුල්‍ය වාර්තාවේ මාස 6 EPS අගයට අනුව 115.38ක් වෙනවා. ඉතින් ඒ අනුව සමාගමේ ඉතිරි මාස අයෙහි ලාභයද ඉලක්ක කරගෙන ඩිවිඩන්ඩ් ගෙවීම සිදු කර ඇති බව අපට පැහැදිලියි. ඉතින් මේ අප රටේ සිටින සුවිශේෂී ව්‍යවසායකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ සමාගම්වල ආයෝජනය කිරීමේදී කිසිවිටක ආයෝජකින් අපහසුතාවයට පත්වෙන බව අප දැක නැහැ. එතුමාගේ සමාගම් වලින් ප්‍රාග්ධන ලාභ මෙන්ම ලාභාංශ ලාභද ආයෝජකීන්ට හිමි වෙනවා. ඉතින් මෙම හේලිස් PLC සමාගමේ අනාගත ව්‍යාපෘති යෝජනා පිළිබඳව අපි තවදුරටත් අධ්‍යයනය කර බලමු. එමගින් සමාගම තවදුරටත් වර්ධනය වන ආකාරය අපට අධ්‍යයනය කළ හැකියි. මීළඟට සමාගමේ යෝජිත නව ආයෝජනයන් සහ පවතින ණය වලින් කොටසක් පියවීම සඳහා අරමුදල් රැස් කර ගැනීමට හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත් කර දෙනවා. 2026 පළවෙනි මාස 21 වන දින ප්‍රකාශයට පත් කළ පරිදි සමාගමේ සාමාන්‍ය කොටස් 50කට රයිට් කොටස් 3ක් නිකුත් කරනවා. කොටසක වටිනාකම රුපියල් 200යි. මෙලෙස රයිට් ෂෙයා මිලියන 45ක් නිකුත් කිරීමට නියමිතයි. SR ඩේට් එක විදිහට පවතින්නේ 2026 ජනවාරි 30. මේ අනුව ජනවාරි 30 ආරම්භයේදී සමාගමේ සිටින කොටස් හිමියන්ට මෙම රයිට් ෂෙයා හිමි වෙනවා. පේමන්ට් ඩේට් එක 2026 දෙවැනි මාසේ 12 වන දින සඳහන්ව තියෙනවා. මෙහිදී සමාගමේ කොටස් 1000ක් ඇති අයෙකුට රයිට් ෂෙයා 60ක් හිමි වෙනවා. ඔබ අද රුපියල් 230ට මිලදී ගතහොත් රයිට් කොටස් මිලදී ගැනීමෙන් අනතුරුව කොටසක එවරේජ් එක රුපියල් 228.30ක් වෙනවා. සමාගම විසින් නව ව්‍යාපෘති සිදු කරමින් තවදුරටත් සාර්ථක ඉදිරි පියවරක් තැබීමට උත්සාහ දරන අතර නව ව්‍යාපෘති වලින්ද ලැබෙන ලාභයන්ද සමග සමාගමේ ලාභය වර්ධනය වීම හමුවේ ඉදිරියේදී කොටස් මිලද වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. ඉතින් මෙම රුපියල් 232.50ක් වැනි මිලක කොටස් පවතින විට රුපියල් 200ට ලැබෙන හිමිකම් කොටස් ලබා ගැනීමෙන් ආයෝජකින්ට වාසිදායක තත්ත්වයක් ඇති කරගත හැකියි. ඉතින් මේ හේලිස් සමූහ ව්‍යාපාරයේ මෙන්ම ධම්මික පෙරේරා මහතාට අයත් සියලුම ව්‍යාපාර අධ්‍යයනය කර බැලීමේදී සෑම විටම දිගුකාලීනව ආයෝජනය ප්‍රතිලාභ අත්ව ඇති බව පැහැදිලි. එසේම මෙම සමාගම්වල ආයෝජකීන්ට ලාභාංශ ලබා දීම නිසා ඔවුන්ට දිගු කාලයක් රැඳී සිටීමේ හැකියාවද පවතිනවා. එතුමාගේ සමාගම්වල දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ EPS අගයෙන් කොටසක් ලාභාංශ සඳහා වෙන් කිරීමත් තව කොටසක් රීටේන් earning වර්ධනය කිරීම සඳහාත් යොදා ගැනීමයි. එසේ රීටේන් earning වර්ධනය වන බැවින් කොටස්කරුවන්ගේ වටිනාකම වන total equity අගයද වර්ධනය වෙනවා. එම නිසා net asset value අගයද වර්ධනය වෙනවා. මේ අනුව ආයෝජකයින්ට ලාභාංශ ලැබීම මෙන්ම net asset value අගය වර්ධනය වන නිසා ප්‍රාග්ධන ලාභ ලැබීමටද පහසුවක් වෙනවා. එසේ බැලුවම මෙම සමාගම්වල ද්විත්ව ප්‍රතිලාභයක් හිමිවීම සුවිශේෂත්වයක් වෙනවා. එසේම මෙම හේලිස් PLC සමාගම මෑත කාලයේදී සිදු කර ප්‍රධානම ආයෝජනයක් විදිහට හරිස්ටන්ඩර් මිල්ක් PLC සමාගම මිලදී ගැනීම හඳුනාගත හැකියි. නිවසට අවශ්‍ය කුළුබඩු මෙන්ම අත්‍යවශ්‍ය නිෂ්පාදන රාශියක් හඳුන්වා දෙන හරිස්ටන්ඩර් මිල්ක් සමාගමේ කොටස් 7,78,946ක් එනම් 40.58%ක කොටස් ප්‍රතිශතයක් කොටසක් රුපියල් 3,300 බැගින් මිලදී ගනු ලැබුවා. ඒ සඳහා සමාගම රුපියල් බිලියන 2.57ක මුදලක් ආයෝජනය කළා. මෙහිදී හරිස්ටන්ඩර් මිල්ස් සමාගමේ කොටස් 29.9කට වඩා වැඩි ප්‍රතිශතයක් මිලදී ගැනීම නිසා හේලිස් සමාගම විසින් මැන්ඩටරි ඔෆර් එකක් එනම් අනිවාර්ය කොටස් මිලදී ගැනීමක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සමාගමේ ඉතිරි කොටස් මිලියන 1.14ක් ප්‍රතිශතයක් විදිහට 59.42ක් සඳහා අනිවාර්ය දීමනාව ප්‍රකාශ කළා. 2025 11 වෙනි මාසේ 21 වන දින සිට 2025 12/16 දින දක්වා කාලය තුල හරිස්ටන්ඩර් මිල්ස් සමාගමේ ඕනෑම කොටස් හිමියෙකුට කොටසක් රුපියල් 3,300 බැගින් තම කොටස් ඕනෑම ප්‍රමාණයක් හේලිස් සමාගම වෙත විකිණීම සිදු කළ හැකියි. පසුව කොටස්කරුවන්ට ගණනය කර තීරණයක් ගැනීමට සාධාරණ කාලයක් ලබා දීමට සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හේලිස් සමාගම වෙත දන්වා හිවීම හමුවේ අනිවාර්ය දීමනාවේ අවසන් දිනය 2025 12/30 දක්වා දීර්ඝ කළා. මෙහිදී 9.43%කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් හේලිස් සමාගමට හිමි වුණොත් හරිස්ටන්ඩර් මිල්ස් සමාගමේ පූර්ණ අයිතිය හා පරිපාලනය හේලිස් PLC සමාගම සතු වෙනවා. නමුත් මැන්ඩටරි ඔෆර් එකෙන්
හේලිස් සමාගමට ලැබුණේ කොටස් 1080ක් පමණයි. එනම් 0.06ක ප්‍රමාණයක්. ඒ අනුව හේලිස් සමාගම සතු හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ කොටස් ප්‍රතිශතය 40.64ක් ලෙසට පත් වුණා. නමුත් හරිස්චන්ද්‍ර සමාගමේ අයිතිය ලබා ගැනීමට තරම් කොටස් ප්‍රමාණයක් ලබා ගැනීමට හේලිස් සමාගමට නොහැකි වුණා. මෙහිදී 2026 පළවෙනි මාසේ 24 වන දින සිදු වුණු විශේෂ ගනුදෙනුව නම් හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ කොටස් 9,81,118ක් එනම් 51.11%ක ප්‍රතිශතයක් වොලන්ටරි ඔෆර් එකක් මගින් ඇම්බියන් කැපිටල් PLC සබ්සිඩියරි සමාගමක් වන ඇම්බියන් එසෙන්ටියල්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් අත්පත් කර ගැනීම. මෙහිදී මෙම හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම අත්කර ගැනීමට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මැතිතුමාගේ හේලිස් PLC සමාගම ඉදිරිපත් වී සිටින පසුබිමක මෙසේ ඇම්බියන් කැපිටල් සමූහය මෙය අත්පත් කර ගැනීමත් විශේෂත්වයක් වෙනවා. ඊළඟට 2025 ඔක්තෝබර් 23 වන දින ලිපියට අනුව හේලිස් මහා පරිමාණ සුපිරි වෙළඳසැල් ව්‍යාපාර අංශයට උපයාමාර්ගිකව පිවිසීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තියෙනවා. ඒ අනුව හේලිස් සමූහය මෙරට ප්‍රධාන නාගරික සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරන පරිදි අලෙවිසැල් 100ක මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තියෙනවා. මෙම අවකාශයට සමූහයේ පිවිසීම එහි ඉපැයීම් පැතිකඩ තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සහ පුළුල් පාර්ශවකරුවන්ගේ වටිනාකම් නිර්මාණයට දායක වනු ඇතැයි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ වැඩි දියුණු වන සාර්ව ආර්ථික තත්ත්වයන් වැඩිවන නාගරීකරණය සහ පාරිභෝගික ජීවන රටාවන්හි වර්ධනය වන නවීනත්වය සමග රටේ සිල්ලරාංශයේ වර්ධනය සඳහා දැවැන්ත විභවයක් හේලිස් අපේක්ෂා කරන එහි පියවරක් ලෙසින් මෙම ව්‍යාපාරයට මුල පිරීමට සමාගම කටයුතු කරනවා. එසේම හේලිස් PLC වෙතින් සිදු කරන තවත් ව්‍යාපෘතියක් විදිහට 2025 11 වෙනි මාසේ 21 වන දින හේලිස් මොබිලිටි ආරම්භ කිරීම සිදු කරනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය නව මාවතකට යොමු කිරීම මෙම හේලිස් මොබිලිටි වෙතින් අපේක්ෂා කරනවා. ඒ අනුව දෙමුහුන් සහ විද්‍යුත් වාහන මාදිරි රැසක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට සැපීමට මොබිලිටි සූදානම්ව සිටිනවා. ඒ සමගම විද්‍යුත් ආරෝපණ විසඳුම් සහ යටිතල පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ස්ටාචාර්ජ් සමග ඇති කරගත් හවුල්කාරීත්වයේ යටතේ ආරෝපණ මධ්‍යස්ථාන ආරම්භීමටද කටයුතු යොදා තියෙනවා. OMODA, GLECOO සහ SRM වාහන මාදිලි සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින්නා ලෙසද හේලිස් මොබිලිටි පත්ව සිටිනවා. ඊළඟට හේලිස් පෙන්ටන්ස් විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ අඩුම ලන්සුව හරහා පෞද්ගලික අංශයේ විශාලතම සුළංබල ව්‍යාපෘතියේ ඉදිකිරීම නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලිස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වී සිටිනවා. ශ්‍රී ලංකාවේ විශාලම ව්‍යාපාරික සමූහයක් වන හේලිස් සමූහ ව්‍යාපාරයට අයත් හේලිස් පෙන්ටන්ස් ලිමිටඩ්හි සුළං බලශක්ති අංශය වන හෙවින් 1 ලිමිටඩ් ආයතනය මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම සුළං බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කළා. මෙමගින් වසරකට ඉන්ධන සඳහා වියදම රුපියල් බිලියන 4.7කින් පමණ ඉතිරි කර ගැනීමට සහ වාර්ෂිකව කාබන් පිය සටහන ටොන් 1,86,300ක් පමණ අඩු කළ හැකි වෙනවා. මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ විශාලම සුළං බලශක්ති ආයෝජනය ලෙසද හඳුනාගත හැකි. තිරසරභාවය පිළිබඳව දැනුම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික අරමුණු එකිනෙකට සම්බන්ධ කරමින් හේලිස් ෆෙන්ටන්ස් ලිමිටඩ් විසින් පසුගියදා 2030 වසර දක්වා වන ESG මාර්ග සටහන් වන The Green Blueprint ESG ඉලක්ක එළිදැක්වුවා. මෙලෙස හේලිස් පෙන්ටන්ස් ආයතනය විසින් 2030 වසර සඳහා වන සවිස්තරාත්මක ESG මාර්ග සටහන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රය හා EPC අංශයේ මෙන්ම MEP අංශයේද මෙවැනි ESG මාර්ග සටහනක් ප්‍රකාශයට පත් කළ පළමු ආයතනය බවට පත් වුණා. හේලිස් පෙන්ටන්ස් ආයතනය විසින් අපද්‍රව්‍ය වලින් 99.98%ක්ම සක්‍රීය ආර්ථිකයට හැරවීම සිදු කරනවා. එසේම ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 500කට අධික බලශක්ති ස්ථාපනය කිරීම මෙම ආයතනය මගින් සිදු කර තියෙනවා. ISO 9001, ISO 14001, ISO 45001, ISO 50001, ISO 41001, ISO IEC 27001 සහ ISO 14064 වැනි ජාත්‍යන්තර පිළිගත් සහතික රැසක් මෙම හේලිස් පෙන්ටන්ස් විසින් හිමි කරගෙන තියෙනවා. ඉතින් මෙලෙස නව ව්‍යාපෘති ආරම්භ කරමින් ඉදිරියට යන හේලිස් PLC සමූහය
තවදුරටත් විදාංගීකරණය වුණු ව්‍යාපෘති සමූහයක් හිමි සමාගමක් බවට පත්වෙනවා. ඉතින් මෙලෙස නව ව්‍යාපෘති ආරම්භමින් ඉදිරියට යන සමාගමේ අනාගතයේදී තවදුරටත් ලාභය වර්ධනය වෙමින් කොටස් මිලෙහි වර්ධනයක් අපට අපේක්ෂා කළ හැකියි. එසේම තවදුරටත් ලාභය වර්ධනය වීම හමුවේ ලාභාංශ අගයන්ද ඉහළ යාමට අවකාශය ඇති බව පැහැදිලි කරුණක්. ඉතින් මෙවැනි සාර්ථකව ව්‍යාපාර කටයුතු සිදු කරන සමාගම් පිළිබඳව ඔබත් අධ්‍යයනය කර බලන්න. එසේම මේ දිනවල රයිට් නිකුතුව ප්‍රකාශයට පත් කළ ඇක්මි ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් PLC සමාගම පිළිබඳවද කෙටියෙන් අධ්‍යයනය කර බලමු. ප්‍රධාන වශයෙන් මුද්‍රණ හා ඇසුරුම් අංශයේ සිය ව්‍යාපාර කටයුතු සිදු කරන ඇක්මි ප්‍රින්ටින් සමාගම මේ වන විටත් අලාභ ලබන සමාගමක්. 2025 9 වෙනි මාසයේ 30 මුල්‍ය වාර්තාවට අනුව මාස 6 සඳහා රුපියල් මිලියන 165.4ක අලාභයක් පවතිනවා. එය ගිය වසරට සාපේක්ෂව 114කින් අලාභයෙහි අඩුවීමක් පෙන්눔 කර තියෙනවා. EPS අගය ඍණ අගයන් වල පවතින්නේ රුපියල් 2.2 සිට රුපියල් 1.74ක් බවට පත්ව තියෙනවා. එයත් 114කින් ඍණ අගයෙහි අඩුවීමක් පෙන්වනවා. මාස 3 සඳහා අලාභයක් පවතිනවා රුපියල් මිලියන 73.26ක. එය ගිය කාර්තුවේදී රුපියල් මිලියන 86.08කයි පැවතුනේ. එයත් 15කින් අලාභය අඩු වී තියෙනවා. EPS අගයත් ඍණ අගයක් පවතින්නේ ඍණ 791 සිට 777 දක්වා අඩු වී පවතිනවා. 15කින් EPS අගෙහි අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම සමාගමේ net asset value වගේත් ඍණ අගයකයි පවතින්නේ රුපියල් 7.720ක් ලෙසට. මෙසේ asset value අඩුවීමට ප්‍රධානම හේතුව සමාගමේ සමුච්චිත අලාභය රුපියල් බිලියන 2.175ක් ලෙස ඉහළ අගයක පැවතීම. මෙම ඇක්මි ප්‍රින්ටින් සමාගමේ හිමිකරු ලංකෙම් සිලෝන් PLC සමාගම. සමාගමේ 53.82ක කොටස් හිමිකමක් ඔවුන් සතුව පවතිනවා. සමාගමේ පබ්ලික් හෝල්ඩින් පර්සන්ටේජ් අගය 25.14යි. කොටස් හිමියන් 2186 දෙනෙක් සිටිනවා. ඉතින් මෙලෙස අලාභ තත්ත්වයක පවතින සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය නැවත ස්ථානගත කිරීමේ අවශ්‍යතා සපුරා ගැනීම, බැංකු ණය පියවීම, සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම, ඒ වගේම 2025 සැප්තැම්බර් 17 වන දින සමාගම් පනතේ 220 වන වගන්තියට අනුව කොටස් හිමියන්ට ඉදිරිපත් කරන ලද තවදුරටත් පාඩු වැළැක්වීම සහ අයකර ගැනීමට සහාය වීම සඳහා ප්‍රධාන පියවර ආරම්භ කිරීම යන අරමුණු ප්‍රධාන කරගෙන මෙම සමාගම විසින් රයිට් ඉෂුව එකක් ප්‍රකාශයට පත් කරනවා. 2024 සැප්තැම්බර් 27 වන දින මිලියන 190ක හිමිකම් කොටස් ප්‍රමාණයක් නිකුත් කිරීමට සමාගම තීරණය කර තිබුණත් පසුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය පරිදි එම හිමිකම් කොටස් ප්‍රමාණය මිලියන 570ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුව 2026 පෙබරවාරි 5 වන දින XR ඩේට් එක ලෙස පවතින මෙම සමාගමේ රයිට් ෂෙයා මිලියන 570ක් රුපියල් 2.50කට එක කොටසක් මිල නියම කරමින් සාමාන්‍ය කොටස් එකකට හිමිකම් කොටස් 6ක් නිකුත් කර තියෙනවා. මෙහිදී රුපියල් බිලියන 1.425ක ප්‍රාග්ධනයක් රැස් කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා. ඉතින් විශාල ප්‍රාග්ධන අලාභයක් පවතින මෙම සමාගමේ මෙසේ හිමිකම් නිකුතුවෙන් අරමුදල් රැස් කර ගැනීමෙන් නිවැරදි මාවතකට ගෙන යාමට නිවැරදි උත්සාහයක් පවතින බව මෙම අධ්‍යක්ෂක මණ්ඩල තීරණ අනුව පැහැදිලි වෙනවා. එසේම 2024 සැප්තැම්බර් 24 වන දින වොච් ලිස්ට් එකට සමාගම මාරු කර තිබුණා. මෙහිදී 2025 අගෝස්තු 20 වන දින සමාගම ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ නිරීක්ෂණ ලැයිස්තුවේ ඇති සමාගමේ කොටස් වෙළඳාම අත්හිටුවීම 2026 12 වෙනි මාසේ 22 වන දින දක්වා කල් දමන ලෙසටයි. එහි මුල්‍ය හා මෙහෙයුම් ශක්තිය ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින උපයාමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට සමාගමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස මෙම ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සම්බන්ධයෙන් සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ තීරණය ගැන සමාගම දැනටත් බලා සිටිනවා. ඉතින් මෙම සමාගමත් එකට 6ක් විදිහට වැඩි රයිට් ප්‍රමාණයක් රුපියල් 2.50ක මිලකට ලබා දීම නිසා මෙලෙස මේ දිනවල කොටස් මිල වර්ධනය වන බව අපට හඳුනාගත හැකියි. 2026 ජනවාරි 9 වන දින රුපියල් 6ට පැවති සමාගමේ කොටස් මිල අද වන විට එනම් 2026 ජනවාරි 26 වන දින රුපියල් 24.60ක් ලෙස වර්ධනය වී පවතිනවා. මෙහිදී ජනවාරි 22 වන දින 124.41කින් 23 වන දින 124.98කින් සහ 26 වන දින
124.87කින් යනාදී වශයෙන් එක දිගට දින 3ක් කොටස් මිල ඉහළ වර්ධනයක් පෙන්눔 කර තිබුණා. සමාගම බලාපොරොත්තු වන ආකාරයට සමාගමේ අලාභදායීත්වය අඩු කරගෙන ලාභ ලබන තත්ත්වයට පත්වුවහොත් මෙම වැඩි වුණ කොටස් මිල එලෙසම වර්ධනය කර ගැනීමට හැකි වෙයි. එය සමාගමේ නිවැරදි කාර්යසාධනය මත රඳා පවතිනවා. ඉතින් ඔබත් මෙවැනි සමාගම් පිළිබඳව නිවැරදිව අධ්‍යයනය කර බලන්න. නිවැරදි සමාගම් වල ආයෝජනය කරන්න. ඉතින් අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කර තබා ගන්න. ඔබට වටිනා වීඩියෝ මග නොහැර නරඹන්න. ඔබ සැමට සුබ අනාගතයක්.